My Family Kitchen YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට කොහොමද? මම අද ඉතින් මේ කතා කරන්න යන්නේ මම ඉතින් පුංචි බිස්නස් දෙයක් කරනවානේ. ඔයාලා මගේ පරණ වීඩියෝ බලලා තියෙනවා නම් මම රීතිත් මහනවා පහන් තිරත් හදනවා. ඉතින් ගෙදර ඉඳන් කීයක් හරි හොයාගන්න උත්සාහ කරන ශක්තිමත් කාන්තාවක් කියලා තමයි මම ගැන හිතන්නේ. ඉතින් ඔයත් ඒ විදිහට හිතන්න පසුතැවිලි වෙන විදිහට තමන් ගැන අව탁සේරුව මට බෑ කියලා හිතන්න කාන්තාවක් වෙන්න එපා. ඉතින් මැහුම් දැනුම චූට්ටක් තියෙන මහර්ෂිම පාගන්න විතරක් පුළුවන්. ඔයාට උනත් පටන් ගන්න පුළුවන්. පොඩි මුදලක් වියදම් කරලා ඔයා මේ ව්‍යාපාරේ පටන් ගන්න. ඉතින් අන්ඩර්ස්කර්ට් කාන්තාව ඕනි කෙනෙක් මිලදී ගන්නවනේ. ඉතින් අන්ඩර්ස්කර්ට් ක්වොලිටියට ලස්සනට මැහුම් ශක්තිමත්. ඉතින් මැහුවොත් ඔයාට මේ ටික විකුණගෙන කීයක් හරි හොයාගන්න පුළුවන්. ඇත්තටම සාමාන්‍ය ලාභයක් ගන්න පුළුවන් දෙයක් තමයි ඉතින් මේ අන්ඩර්ස්කර්ට් කියන්නේ. ඉතින් ඔයා මේවට තනිව ගන්න එපා. ඒ කියන්නේ අන්ඩර්ස්කර්ට් බිස්නස් එකක් විදිහට කරනවා නම් අන්ඩර්ස්කර්ට් එකක් දෙකක් මහාන රෙදි ගන්න එපා. මේ විදිහට කට් පීස් කඩවලින් යාර 10ක් ගන්න. එතකොට තමයි ඔයාට සාමාන්‍ය මුදලක් අඩු කරලා දෙන්නේ. ඉතින් එක කට් පීස් වල ගණන් වෙනස්නේ. ඔයා එකකටම කොටු වෙන්නේ නැතුව කට් පීස් දෙක තුනකට ගිහින් බලන්න මම යාර 10ක් ගන්නවා මට අඩු කරලා දෙන්න කීයටද කියලා මේ සුදු පොප්ලින් රෙද්ද. ඉතින් ඊට පස්සේ සුදු නූල් ඕනි වෙනවා. අඟල් භාගේ ඉලාස්ටික් එක ඕනි වෙනවා. ඉතින් මම ඉලාස්ටික් උනත් ගන්නකොට මේ රෝලම ගන්නවා. එතකොට අපිට ලාභයි ඒක. ඊට පස්සේ අඟල් දෙකේ රේන්ද ටිකක් ලොකු රේන්දනේ අන්ඩර්ස්කර්ට් වලට දාන්නේ. ඉතින් මේ විදිහට මම මේ රේන්ද ගන්නකොට උනත් තනි එක අන්ඩර්ස්කර්ට් එකකට එහෙම ගන්න නැහැ. මේ විදිහට මේ රේන්දත් ගන්න මේ විදිහට තියෙන රෝලම තමයි. එහෙම ගත්තොත් තමයි ඉතින් අපිට සාමාන්‍ය ලාභයක් ගන්න පුළුවන් විදිහට මේ අන්ඩර්ස්කර්ට් එක මහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ වගේ දෙයක් කරන්නේ ඉතින් කීයක් හරි වැඩිපුර ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හරියම පහසුයි ඉතින් මහන්න. ගොඩාක් වෙලා යන්නෙත් නැහැ. ඔයා ඉස්සෙල්ලාම දැන් ඔයාට එකපාරටම පටන් ගන්න බයයි නම් ඔයා මේ පොප්ලින් රෙදි ආරයක් විතර ගෙනහල්ලා බලන්න අන්ඩර්ස්කර්ට් එකක් කපන්න. ඊට පස්සේ මහලා බලන්න. ඊට පස්සේ ඇත්තටම ඔයාලට තේරෙයි කොයිතරම් ලේසිද කියලා. ඉතින් මම මේ රෙදි ආර 10න් එක බිංදුවක්වත් චුට්ටක්වත් චූටි රෙදි කෑල්ලක්වත් අහගෙන නැතු වෙන්න අන්ඩර්ස්කර්ට් සයිසස් 3කින් කපා ගත්තා. ඒ කියන්නේ දැන් මම දන්නවනේ දැන් මගේ කස්ටමර්ස්ලා ඒ කියන්නේ මගේ අන්ඩර්ස්කර්ට් මිලදී ගන්නේ මේ වයස්වල මේ වගේ අයට තමයි මම මේ අන්ඩර්ස්කර්ට් මහන්නේ කියලා දැන් මම දන්නවනේ. එතකොට මම ඒ අය ඉලක්ක කරගෙන තමයි මගේ මේ අන්ඩර්ස්කර්ට් කපන්නේ. ඉතින් මම කපා ගත්තා සයිස් 3කට. ඒ කියන්නේ මම උස ගත්තේ අඟල් 18 22 24 කියන මිමි ටිකෙන් තමයි මම ගත්තේ. ඉතින් කෙනින් කෙනාට ඒවා ඉතින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ මගේ විදිහ ඉතින් මං කරන විදිහ මේ විදිහට මම එක චුට්ටක්වත් අහගෙන නැතු වෙන්න මම මේ අන්ඩර්ස්කර්ට් 12ක් කපා ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා චුට්ටක් බලන්න රෙද්ද මැනලා මේ විදිහට කොහොමද කරන්න පුළුවන් කියලා. මම කියන්න ඉතින් අඟල් 18 අන්ඩර්ස්කර්ට් 4යි අඟල් 22 අන්ඩර්ස්කර්ට් 6යි අඟල් 24 අන්ඩර්ස්කර්ට් 2යි කපා ගත්තා. ඉතින් මේ විදිහට දැන් අඟල් 22 අන්ඩර්ස්කර්ට් එකක් කපනකොට ඒ සාමාන්‍යයෙන් කෑලි 3ක් කපා ගන්නවා. 3න් කෑලි දෙකකට ඔයාලට පේනවා ඇති මම එක පළුවක් දෙකට වෙන් කරගෙන මේ අර පළල තියෙන්න එපා. ඉතින් ඒ පළල හදාගන්න මේ කියන්නේ පොප්ලින් එන්නේ මේ අඟල් 36 පළලනේ. ඉතින් 36 පළලෙන් අන්ඩර්ස්කර්ට් මදිනේ. ඉතින් මේ එතකොට පැලෙන්න බලනවා. ඒකින්ද මේ විදිහට එකවර අන්ඩර්ස්කර්ට් දෙකකට තමයි මම රෙදි කපා ගන්න. එහෙම කැපුවාම ඉතින් අහක යන්නේ නැතුව අපිට රෙදි ටික කපා ගන්න පුළුවන්. ඉතින් අපි චුට්ට මේ වැඩ කරද්දී අපිට ඔළුවට එනවා මේක මේ විදිහට කැපුවොත් මට පිරිමහගෙන කරන්න පුළුවන්. මේ විදිහට කරොත් මට ලාභයක් ගන්න පුළුවන්. මම කාටද මේවා ඒ කියන්නේ
දැන් ඔයාගේ වටේ ඉන්න කට්ටියට මේ සයිස් එකට දුන්නොත් මට විකුණ ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාට මේක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අන්ඩර්ස්කර්ට් 12ක් කපාගත්තා මං අර කියපු විදිහට. ඉතින් ඊට පස්සේ දැන් මහලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට ඉලාස්ටික් ටික දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඉලාස්ටික් දාගන්නකොට නම් මම කරන්නේ ඉතින් මම අන්ඩර්ස්කර්ට් එකටම තියලා අල්ලගෙන යන්නේ. අන්ඩර්ස්කර්ට් එක සේරම සම්පූර්ණ ඉවර කරලා ඉලාස්ටික් එක කපාගෙන තමයි දාගන්නේ. ඉතින් රේන්දේ අල්ලනකොට උනත් ඉතින් ඔයා රේන්දේ එක සායකට එක රේන්ද කොටස ගානේ කපලා අල්ලන්න එපා. සම්පූර්ණම රෝලෙන් අන්ඩර්ස්කර්ට් එකට රේන්දේ අල්ලලා තමයි කපලා අපි අයින් කරන්න ඕනේ. නැත්තම් මේ දැන් අපි පුරුදු වෙන කෙනෙක් නම් මේ රේන්දේ මදි වෙනවා. ඒක හින්දා මේක හරි ලේසි. මේ කියන්නේ ඕලොක් එකක් ඕනෙත් නෑ. මම මේ කරන්නේ ඕලොක් කරගෙන නෙවෙයි. මට බේබි ඕලොක් එකක් තියෙනවා. ඒ වුණාට මම ඕලොක් කරන්නේ මම පොටවල් නමලා මහලා ලෙහෙන්නේ නැති විදිහට අන්ඩර්ස්කර්ට් මහනවා. ඉතින් ඔයාලා YouTube එක සර්ච් කරලා උනත් බලන්නකො ලස්සනට කියලා දෙනවා. මේ අන්ඩර්ස්කර්ට් හොඳ නිමාවකින් ඉවර කරගන්න විදිහ. ඉතින් ඒක බලලා පොඩ්ඩක් දැනුම අරගෙන ඔයා අදම පටන් ගන්න කියලා ඉතින් මං ඉල්ලනවා. නිකන් ඉන්න එපා කියලා තමයි ඉතින් හැමදාම වගේ කියන්නේ. මොනවා හරි කරන්න පටන් ගන්න. මේ දේවල් හරීම සරල දේවල්. ඇත්තටම බැලුමට මේ මොකද්ද කරන්නේ, මට මෙහෙම කරන්න බෑනේ, මං කොහොමද මිමි දන්නේ නෑනේ. අපිත් දැනගෙන හිටියේ නෑ, මාත් දැනගෙන හිටියේ නෑ. ඉතින් YouTube එකෙන් බලලා චුට්ටක් මොලේ කල්පනා කරලා එකක් දෙකක් මහලා වැරදෙනවා. මුලදී උන්තරම් වැරදෙනවා. ඒ වුණාට ඉතින් ඉස්සෙල්ලාම තමන්ට මහගන්න. තමන්ගේ දුවෙක් ඉන්නවා නම් එයාට එහෙම මහලා බලන්න. චූටි රෙදි කෑල්ලක් අරගෙන මහලා බලන්න. එකපාරටම පළවෙනි එක වැරදුනා කියලා ඔයා අත්හැරලා දාන්න එපා. එහෙම කියලා හැම එකම වැරදෙන්නේ නැහැ. මොකද මහන්න තමයි අපිට මේ ටික හදාගන්න පුළුවන්. මම මේ විදිහට ඉලාස්ටියත් ඉතින් කපලා ඉලාස්ටි ටික වෙනම ඒ කියන්නේ සයිස් 3ට මේ ඉලාස්ටික් වල මේ දිග ප්‍රමාණය වෙනස් වෙනවනේ. ඉතින් ඒකෙන් මේ විදිහට ඒ අන්ඩර්ස්කර්ට් එකටම තියලා මම වෙන් කරගන්නවා. ඉතින් එහෙම කරගත්තාම ලේසියි. එතකොට අර පැටලෙන්නේ නැතුව සේරම මේ එක සැරේෙන් මම අන්ඩර්ස්කර්ට් එක මහලා ඉවරලා සේරටම ඉලාස්ටික් දාගෙන ගිහිල්ලා එතකොට අවසානට ඉවර කරන්න. ඉතින් එකින් එක කරගන්න ගියාමත් හරි කරදරයි. ඉතින් එක දිගට මෝට්ටු කරගෙන රිදි කොටස් මෝට්ටු කරගෙන ඊට පස්සේ රේන්ද ටික අල්ලගෙන මේ විදිහට ඉලාස්ටික් දාගෙන ඉතින් ඒ විදිහට කරගත්තාම හොඳ නිමාවක් ගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලාභ ව්‍යාපාරයක් කියලා මට කියන්න පුළුවන්. මොකද ඉතින් හරි ලේසි කාලයක ඉතුරු කරගෙන ඔයාලට මේ ටික විකුණ ගන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඔයාලට සුදු පොප්ලින් විතරක් නෙමෙයි කළු පොප්ලින් වලින් එතකොට තව තියෙනවා ඇදෙන වගේ අන්ඩර්ස්කර්ට් තියෙන්නේ වෙලෝන රෙද්දෙන්. ඉතින් ඒ වගේ ඒවෙන් උනත් පුළුවන්. ඉතින් ඊට වැඩි හරිම පහසුයි අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මෙන්න මේ පොප්ලින් රෙද්ද. ඉතින් 36 පළලින් එන්නේ. ඉතින් මේ විදිහට අර ටික වැඩිපුර ගත්තාම අපිට ලාභයක් ගන්න පුළුවන්. ඉතින් එකින් එකට ගන්නවට වැඩිය මොකද රේන්ද උනත් එකින් එකට ගන්නකොට දැන් අල්ලගෙන යනකොට රේන්දි මදි වෙනවා. ඒකින් දර රෝලක් ගත්තාම අපි අල්ලලා රේන්දේ අන්ඩර්ස්කර්ට් එකට අල්ලලා ඉවර වෙලානේ මේ එතකොට කපලා දාන්න. එතකොට අර මදි වෙන්නේ නැතුව මහගෙන යන්න පුළුවන්. මං කියන්නේ ඉතින් හොඳට මහුන් දැනුම තියෙන කෙනෙකුට නෙමෙයි අලුතෙන් පටන් ගන්න කෙනෙකුට පොඩි අදහසක් කිව්වේ. ඉතින් ලස්සනට ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න, හස්බන්ඩ්ට උදව්වක් වෙන්න, දරුවෙක් වැඩක් කරගන්න රුපියල් 100ක් හරි ගෙදරට ආදායමක් ගෙනත් දෙන්න. ඉතින් මං මේ විදිහට තමයි අන්ඩර්ස්කර්ට් එක මහලා ඉවර කරේ. ඉතින් ඔයත් පුළුවන් නම් අදම පටන් ගන්න. පොඩි මුදලක් වියදම් වෙන්නේ එක තැනකටම කොටු වෙන්නේ නැතුව ඇවිදලා බලලා කරන්න. ඉතින් බුදු සරණයි. අදට ගිහින් එන්නම්.